හලෝ අයියේ. හලෝ මල්ලි. මොකද කරන්නේ? මේ පොතක් කියවක හිටියේ. ඔව් මම මේ හැපි නිවුස් එකක් කියන්න ගත්තේ. මොකක්ද? ට්‍රිප් එකක් යමුද? යම් කොහෙද යන්නේ? කොසොන් දවසේ මිහින්දලේ තමයි යන්න හිතන් ඉන්නේ. දැන් අපේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. කොසොන් එකට ගැලපෙනම තැන. නංගිලා දෙනගෙනුත් එහෙනම් ආනවද? මම මේ කට්ටියට කතා කරන ගමන් ඉන්නේ. අපේ නංගිලා දෙන්නත් එයි. කතා කරලා බලමු. හරි මල්ලි හරි මම ඔයාලට ගන්නම්. හරි. හරි. කතා කරලා බලලා කියන්න වෙන. හරි. නංගේ. අයියේ දෙන්නත් එක එන්නකෝ. ඉන්න අක්කේ පොඩ්ඩක් එන්නකෝ මේ අයියා කතා කරනවා මේ එනවා දැන් අයියයි කතා කරේ මේ යන්න ට්‍රිප් එක. හැබැයි ඉතින් කොසොන් වලට තමයි යන්න වෙන්නේ. අනේ මරුනේ යන් මිහින්තලේ තමයි යන්න දාගෙන නම් ඉන්නේ. අයියෝ එන බෝරින් නේද අයියෝ ඔව් අයියේ අපි වෙන කොහේ හරි යමු ඇයි දැන් එහෙම කියන්නේ? හරි දැන් කියන්නකෝ ඇයි දැන් අපි එහෙ යන්නේ අප ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් වසර 236කට පසු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අධිරජ ධර්මාශෝකයන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මාස 9ක් පුරාවට පැලලුක් නුවර අශෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව පැවැත්වෙනවා. මේ ධර්ම සංගායනාවට මහරහතන් වහන්සේලා දහසක් සම්බන්ධ වීම නිසා සාහසික සංගීතය නමින් එය හැදින්වෙනවා. විශේෂත්වය නම් ශ්‍රී ලාංකික අපිට අදවන් පුරපසළොස්වක පොහොයක් විශේෂ වන ඒ වැදගත්ම සිදුවීමට මූලික අඩිතාරමය දෙන්නේ මේ තුන්වන ධර්ම සංගායනාවෙන්. එම ධර්ම සංගායනාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් දේශීය සහ විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරය සිදු වුණා. එයින් ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රතිඵලය වුණේ නවරට ධර්මදූත සේවාව ආරම්භ වීමයි. නවරට ධර්මදූත සේවාවෙන් මහාරට්ටය, තම්මපණිය, ස්වර්ණ භූමිය ආදී වශයෙන් රටවල් 9කට මේ ධර්මදූත සේවාව ප්‍රචාරය කෙරුණා. මේ ප්‍රතිඵලයක් වශයෙන් අදවන කොසොන් පුරපසළොස්වක පොහොය දවසක මහා මහින්ද මහරහතන් වහන්සේ අප ශ්‍රී ලංකාව ධර්මය රැගෙන මේ වැඩ කරනවා. සසර දුකින් කුරුණු දමින් එතෙර කරන් නුතිරලොවේ දවසක් දේවනාථ තිස්ස රජතුමා විනය වෙන්න කියලා හිතාගෙන මෝතඩියමේ යන පිටත් වුණා. රජු මෝතඩියමේ ගිහිල්ලා මුවර්කු පසුපස ලුහුපදින අවස්ථාවේදී තිස්ස කියලා රජතුමාට කතා කරනවා වුණා. තමන්ගේ නම එතරම් ධෛර්යයෙන් කියන්න පුළුවන් බලකතා කවුද කියලා රජතුමා හිතන ගමන් දේවානම්පිය තිස්ස රජතුමා ඒ හඬ පිටුපස ලුහුපදින්න පටන් ගත්තා. ඒ විදිහට රජතුමා ඒ හඬ සොයා යනකොට ඔහු දකිනවා විස්සක පව්ව මත කසාවත් දරාගත් පින්වත් රූපයක්. නමුත් රජතුමා මේ කවරෙක්දයි අඳුරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. සමනාමයන් මහරාජ ධම්මරාජස්ස ශාවක තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මහරජ අප ධර්මරාජයන්න් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ඇතුව ජම්බුද්වීපයේ සිට මෙහි වැඩම කෙරේ. මෙසේ පැවසුවේ අපට අනුබුදු වූ මහා මහින්ද මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ සමගින් ඉත්තිය, උත්තිය, සම්බල සහ බද්දසාල කියන මහරහතන් වහන්සේලා සුමන කියන සාමණේරයන් වහන්සේත් පණ්ඩුක උපාසකත් අපේ ලක්දිවට වැඩම කළා.
ඉතින් මේ විදිහට අපගේ ලක්දිවට වැඩම කරමු. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ ප්‍රඥාව පරීක්ෂා කරන්න අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය විමසනවා. ඉතින් මෙවන් වූ අසිරිමත් සිදුවීම් බොහොමයක් අද වනු පොසොන්පුර පසළොස්වක පොහෝ දිනක සිදු වෙලා තියෙනවා. බුදුපින් සිව්වන සතියේ දුවන්ගේ වැඩසින් ධර්මය මෙනෙහි කළ බුදුචානන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සම්පූර්ණ බුදු හිස්කිරීමේ සිදුවන්නේ පොසොන් පොහොය දිනේය. දැන් ඉතින් මෙච්චර වැදගත්කමක් තියෙන තැනකට ඇයි අනේක බෝරින් වෙන්නේ? හරි ඉතින් අපි එච්චර විස්තරයක් ගණන් හිටියේ නෑනේ. ඒක තමයි. දැන් නම් මට මිහින්තලේ යන්නම ඕනේ. දැන් දෙන්නට හදිස්සි වගේ. හරි එහෙනම්. දැන් ගමන ස්ථිරයි මේ පාර පොසොන් මිහින්තල.